කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මම අදත් අලුත්ම පාඩමක් අරගෙන ආවා. මම අද සාකච්ඡා කරන්න යන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමය පිළිබඳව. අපි එහෙනම් බලමු මේ කැබිනට් ආණ්ඩු ක්‍රමය පිළිබඳව. මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය හඳුන්වන තවත් නම් දෙකක් තියෙනවා. අපි බලමු දැන් මේ නම් දෙක මොනවද කියලා මුලින්ම. මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට කියනවා කැබිනට් ආණ්ඩු ක්‍රමය, වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය කියලා නම් වලින් හඳුන්වනවා. අපි යමු දැන් මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ ළමයි අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් විසින් විධායක බලතල මෙහෙයවන ආණ්ඩු ක්‍රමයක් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් කියලා හඳුන්වනවා. මේ කැබිනට් ආණ්ඩු ක්‍රමයට නිදසුන් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන් ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ආදිය උදාහරණ වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ කැබිනට් ආණ්ඩු ක්‍රමය බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ ආදර්ශයෙන් තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒක නිසා වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය කියලත් හඳුන්වනවා. මං හිතනවා ඒ විස්තර කරපු ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි බලමුද දැන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමේ ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණය තමයි නාමික හා දේශපාලන විධායකයන් ලෙස විධායකයක් දෙකක් තිබුණා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ද්විත්ව විධායකයක් පැවතුණා. ඒ ද්විත්ව විධායකයා ලෙස නාමික විධායකය සහ සත්‍ය විධායකය. එහෙම නැත්නම් සත්‍ය විධායකයට තව නමක් කියනවා දේශපාලන විධායකය කියලා. මේ විධායකයන් දෙකක් පැවතුණා. දෙවැනි කරුණ තමයි පාර්ලිමේන්තුවේ බහුතර සහාය ලබන පක්ෂයේ හෝ සන්ධානයේ නායකයා තමයි අගමැති වෙන්නේ. මේ අගමැති තෝරගන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ආණ්ඩුවේ නායකයා වන අගමැතිවරයා තෝරාගන්නේ රාජ්‍යයේ නායකයා වන නාමික විධායකයා විසින්. මහමැතිවරණයකදී මහජන මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා තියෙන මොහොතක පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කරනවා. ඒ වගේම කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබුණේ නැති වුණොතින් එවැනි අවස්ථාවක තම අභිමතය පරිදි කියන්නේ තම කැමැත්ත පරිදි අගමැති තෝරා ගැනීමේ ඉඩ ප්‍රස්තාව මේ නාමික විධායකයට හිමි වුණා. තුන්වෙනි කරුණ තමයි අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගෙන් පමණක් සමන්විත වීම. ඒ කියන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක සියලුම මන්ත්‍රීවරුන් තෝරාපත් කරගත්තේ පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගෙන් පමණයි. හතරවෙනි කරුණ තමයි පාර්ලිමේන්තුවේ සහය මත ආණ්ඩුව රඳා පවතිනවා. පාර්ලිමේන්තු ක්‍රමයක ව්‍යවස්ථාදායකයා සහ විධායකයා අතර සමීපම සම්බන්ධතාවයක් පවතිනවා. විධායකයා ඍජුවම ව්‍යවස්ථාදායකයට වග කියන්න ඕනි. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර සහාය නොමැති අවස්ථාවලදී ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර සහාය නොමැති වන අවස්ථා තමයි විශ්වාස භංගයක් සම්මත වීම, අයවැය ලේඛනය පරාජයට පත්වීම, ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත්වීම යන ක්‍රම ඔස්සේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. එසේම මේ කැබිනට් ක්‍රමයක අගමැතිට තමන් කැමති අවස්ථාවක නාමික විධායකයා මගින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්. ඒ අනුව මින් පැහැදිලි වන්නේ කැබිනට් ක්‍රමයක ව්‍යවස්ථාදායක විධායකයා මතත් විධායකය ව්‍යවස්ථාදායකයා මතත් පවතිනවා කියලා මේ තුලින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක වැදගත්ම මූලධර්මයක් තමයි සාමූහික වගකීම. ඕනෑම තැනක අපිට වැදගත්ම මූලධර්මයක් තමයි
සාමූහික වගකීම. ඒ වගේ මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුලත් වැදගත්ම මූලධර්මයක් තමයි සාමූහික වගකීම. මෙහිදී පෞද්ගලික වශයෙන් අමාත්‍යවරයා විසින් තම අමාත්‍යංශයට සම්බන්ධයෙන් එනම් අමාත්‍යංශයේ වැඩ කටයුතු පිළිබඳව මෙන්ම නිලධාරීන්ගේ හැසිරීම ක්‍රියාවන් පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනි. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් සමස්ත අමාත්‍ය මණ්ඩලයම සාමූහිකව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනි. තමන්ගේ කැමැත්ත අකමැත්ත නොසලකා හැරලා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට මේ යටතේ සෑම මන්ත්‍රීවරයෙක්ම බැඳිලා ඉන්නවා. ඊළඟ කරුණ තමයි පාර්ලිමේන්තුවට වැදගත් ස්ථානයක් හිමිවීම. දැන් අපි කතා කරන්නේ මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය පිළිබඳවනේ. දැන් මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය පිළිබඳව විස්තර කිරීමේදී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා හඳුන්වීමෙදිම අපිට තේරුම් යනවා පාර්ලිමේන්තුව වැදගත් වන බව. විධායකය වන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ආණ්ඩු පක්ෂය විපක්ෂය යන සියලු දෙනාම එකට මුණගැහෙන ස්ථානය තමයි මේ පාර්ලිමේන්තුව. ආණ්ඩු ක්‍රමයේ අනාගත නායකයින් පුරුදු පුහුණු කරන ආයතනය තමයි පාර්ලිමේන්තුව. ඒ වගේම ආණ්ඩුවේ රඳා පැවැත්ම තීරණය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය අනුව. ඒක නිසා මේ පාර්ලිමේන්තුවට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. හරි. මං හිතනවා ඔයාලට මේ ටික තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ වාසි සහ අවාසි. නම්‍යශීලී ආණ්ඩු ක්‍රමයක් වීම. නම්‍යශීලී ආණ්ඩු ක්‍රමයක් කියන්නේ අදහස් වන්නේ වෙනස් වන සමාජ ආර්ථික තත්ත්වයට අනුව වෙනස් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුලදී අගමැති විපක්ෂ නායක අගමැතිවරු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලුම දෙනා එකට මුණගැහෙන බවින් දේශපාලන අර්බුදයක් ඇති වුණ විට සියලු දෙනාම එක් වෙලා අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත්ම හොඳින් ආරක්ෂා වීම. ඒකට බලපාන ප්‍රධානතම හේතුවක් තමයි විධායක බලය එක් පුද්ගලයෙක්ගේ අතේ නොවේ තියෙන්නේ කණ්ඩායමක් අතේ තමයි මේ විධායක බලය තියෙන්නේ. ඒක නිසා Tamanට හිතුණු පරිදි කටයුතු කරන්න බෑ. ඒකාධිපති පාලනයක් ගොඩනගන්නත් බෑ මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල. හරි. අපි දැන් කතා කළේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ වාසි පිළිබඳව. අපි දැන් යමු පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ අවාසි පැත්තට. පළවෙනි එක තමයි ආණ්ඩු අස්ථාවරත්වය. ඒ කියන්නේ දැන් කැබිනට් ක්‍රමයකදී පාලනය අස්ථාවර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකයේ බහුතර මතය විධායකයේ පැවැත්ම තීරණය වෙනවා. එක් ඡන්දයකින් හෝ ව්‍යවස්ථාදායකය තුළ බහුතර බලය අහිමි වුණොතින් විධායකය ඉවත් වෙන්න ඕනි. විශේෂයෙන් සභා ගාණ්ඩු බිහිවීමට මෙම තත්ත්වය වඩාත්ම බරපතල වෙන්න පුළුවන්. මේක නිසා බහුපක්ෂ ක්‍රමයක් සහිත අස්ථාවර ආණ්ඩු බිහිවන රටක මෙම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සුදුසු වන්නේ නැහැ. ඊළඟ කරුණ තමයි මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අකාර්යක්ෂමයි. ඒ කියන්නේ කැබිනට් ක්‍රමයක අඩු කාලයකදී වැඩි ප්‍රතිලාභ ලැබෙන තීරණ ගැනීමට ඇති හැකියාව අඩුයි. ඒ කියන්නේ විධායක බලය කණ්ඩායමක් වෙත කේන්ද්‍රගත වීමත් විධායකය හැම විටම ව්‍යවස්ථාදායකයේ බහුතරය මත රඳා පවතින නිසා කාර්යක්ෂමතාවය අඩු වෙලා තියෙනවා. ඊළඟ කරුණ තමයි ජාතික ආරක්ෂාවන් අභිබවා පටු ආශාවන් ඉස්මතු වෙන්නත් පුළුවන්. ඒ අනුව මේ කැබිනට් ක්‍රමයක ව්‍යවස්ථාදායකයේ බලපෑම ඉතාමත්ම වැඩි වෙන්න තියෙනවා. විශේෂයෙන්ම බහුවිධ සමාජ ක්‍රමයක් පවතින රටවල විවිධ ජන වර්ග විවිධ ආගම් විවිධ ප්‍රදේශ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම උදෙසා විවිධ පක්ෂ බිහි වෙනවා. එවැනි පක්ෂ හැම විටම කටයුතු කරන්නේ තමන්ගේ පටු උවමනාවන් ඉෂ්ට කර ගැනීම සඳහා. එහෙම වුණොතින්
ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ පාර්ලිමේන්තුව තුළ බලවත්ම වන්නේ මොවුන්ගේ ජාතික ආශාවන් වලට අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් ආණ්ඩුව අක්‍රීය කිරීමට කටයුතු කිරීමක් නිසා ජාතික ආශාවන් අභිබවා පටු ආශාවන් ඉස්මතු වීමේ හැකියාවක් මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුළ පවතිනවා. ඊළඟ කරුණ තමයි කැබිනට් ඒකාධිපතිත්වයක් බිහි වෙන්න පුළුවන්. මේ කැබිනට් ක්‍රමයක විධායකයේ පැවැත්ම තීරණය වන්නේ ව්‍යවස්ථාදායකයේ පැවැත්ම මත. ඒක නිසා ඒක පක්ෂයකට ව්‍යවස්ථාදායකයේ බහුතර කැමැත්ත හිමි වුණාම කැබිනට් මණ්ඩලය එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත වෙනවා. මෙවැනි තත්ත්වයකදී Tamanට කැමැති පරිදි කටයුතු කිරීමේ හැකියාවක් මේ අගමැතිට හිමි වෙනවා. ඒක නිසා මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුළ කැබිනට් ඒකාධිපති පාලනයක් බිහිවීමේ හැකියාවකුත් තියෙනවා.